පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න සූදානම් වෙන්නේ කෙවින් නුරාන් ගැන කියන දේ සම්බන්ධව. විශේෂයෙන්ම තමන්ගේ අක්කට වගේම තමන්ගේ තාත්තා ඉන්න තැනදීම නුරාන්ගේ වැරද්දක් අල්ලලා දෙන්නේ කොයි විදිහටද කියන එක ගැන අපි ටිකක් කතා කරමු. මේ වෙනකොට කෙවින්ගේ වාහනේ අරගත්තේ තාත්තා වගේම කෙවින්ට තාත්තා ගැන ගොඩාක් ආදරේ හිතුණා. කෙවින් පහුගිය කාලෙම හිතාගෙන හිටියේ තමන්ගේ තාත්තා තමන්ට ආදරේ නැහැ කියලා. ඒ වගේම කෙවින් හිතාගෙන හිටියා තමන්ගේ තාත්තා නුරාන් ගැන විතරක් බලලා තමන් ගැන බැලුවේ නැහැ කියලා. හැබැයි ඒ වුණාට ඒ හිතාගෙන හිටි විදිය සම්පූර්ණ වැරදි. තාත්තා තමන්ට ආදරේ කරන විදිය, ඒ වගේම තාත්තා තමන් බිස්නස් එකක් පටන් ගත්තාම සතුටු වෙන විදිය, මේ හැම දෙයකටම සතුටු වෙන්න කාරණා ගොඩාක් එකතු කරගත්ත කියන එක විතරක්ම අපිට මතක් කරන්නට අවස්ථාවක් දීලා තිබුණා කියන ඒ කාරණාව ගැන විතරක් මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න සූදානම්. දැන් කොහොම වුණත් කෙවින්ගේ තාත්තත් ඇවිල්ලා ඒ සංවේදී හිත නැවත වතාවක් කෙවින්ගේ අවදි කිරීමත් එක්ක කෙවින්ට පුළුවන්කමක් නැහැ තමන්ගේ අක කරදරේ වැටෙනව බලාගෙන ඉන්න. හැබැයි ඉතින් තමන්ගේ අක කරදරේ වැටෙන එක නවත්ත ගන්න තමන්ට තමන්ගේ තාත්තගේ හැමදේම උනත් නුරාන්ට ලබා දෙන්න පුළුවන් කියන එක දිගින් දිගටම කෙවින් කතා කරන්න නම් සූදානම් වෙලා හිටියා කියන ඒ කාරණාව ගැන විතරක්ම මම මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කාරණාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාලා එක්ක කතා කරන්නට සූදානමක් ඇති කරගෙන හිටියේ කියන ඒ කාරණාව ගැන තමයි අද අපි හැමෝටම කතා කරගන්නට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියන එක ගැන මම ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවකුත් ඇති කරගෙන ඉන්නවා. කොහොම වුණත් දැන් කෙවින් ඉස්සරහට මෙන්න මේ වගේ දෙයක් කරાવી කියන එක ගැන අපිට කතා කරන්නට අවස්ථාවක් හදාගන්න ඉඩකඩක් තියෙනවා කියන ඒ කාරණාව ගැන විතරක්ම මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියලයි අද වීඩියෝ එක හරහාම අපි හැමෝටම කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. කොහොම වුණත් නුරාන් ගොඩාක් වෙලාවට සිද්ධ කරනව නේද? කලින් නිම්නාවිව පැහැරගත්තා. ඉතින් ඉදිරියට නිම්නාවිත් එක්ක ටිකක් කෙවින් කතා කරනවා. ඉතින් කොහොම වුණත් කෙල්සි ගැන කියනවා. දැන් කෙල්සිගේ ජීවිතේ කරදරේ වැටෙන්න යන විදිය ගැන කියනවා. ඒ වගේම තමයි ওই කෙල්සිගේ තාත්තා කොයිතරම් ආදරණීය විදියට හැමෝටම සලකනවද කියන එක නිම්නාවිත් හොඳටම දන්නවා. ඉතින් එහෙම එකේ එයාව බේරගන්න පුළුවන්කම තියෙද්දි හැමදේම සංගවගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. අනිත් එක තමයි පොලිසියෙන් නුරාන් ගැන ගොඩාක් දේවල් මේ වෙද්දිත් හොයාගෙන තියෙනවා. ඉතින් එතකොට නිම්නාවිට අනිවාර්යෙන්ම මේ ගැන ඇවිල්ලා කෙල්සිත් එක්ක නිකන් කතා කරත් කෙල්සි ඒ දේවල් පිළිගන්න සූදානමක් නැහැ. හැබැයි පොලිසිය මාර්ගේ දැන් අනිවාර්යෙන්ම නුරාන් එක්ක ඉන්න වෙලාවකම තමන්ගේ අක්කට කෙවින් කියන්න පුළුවන් මේ නුරාන් කියලා කියන්නේ තමන්ව පවුලෙන් ඈත් කරන්න හදපු කෙනා වගේම කවදා හරි දවසක තාත්තේ උපයපු මුදල් හැම එකක්ම විනාශ කරලා දාලා කෙල්සිවත් අමාරුවේ දාලා යන්න ආපු කෙනෙක්. ඉතින් ඒක පොලිසියෙන් අහලා දැනගන්න කියන එක තමයි අනිවාර්යෙන්ම තමන්ගේ අක්කට අනුතුරු ඇඟවීමක් කරන්නට කෙවින් කටයුතු කරන්නේ.